ඔන්න ආයෙත් ඖෂධීය පැලෑටියක් ගෙනාවා. අපිට නිතරම දකින්න ලැබෙන ඔයාලා දන්නවා ඇති මේ ගැන. මේක නිදිකුම්බා ශාකය. නිදිකුම්බා ශ්‍රී ලංකාවේ ඉතා බහුලව දකින්න ලැබෙන ස්පර්ශ කළ සැනින් පත්‍රය ඇකිලෙන සුළු වල් පැලෑටියක් ලෙස බොහෝ දෙනා සිතුවද දේශීය ඖෂධ විද්‍යාවේදී මේ ඉතාමත් වටිනාකමක් සහිත මේ පත්‍ර මුල් කඳ සියලුම කොටස් රෝගාබාධ සුව කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ශාකයක් තමයි නිදිකුම්බා. එතකොට මේ ශාකයේ රෝග සුව කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම සර්ප විසට සතුන් දෂ්ට කිරීම වලට දේශීය වෛද්‍ය විද්‍යාවේදී මේක පොළොන් විස විශේෂයෙන්ම නිදිකුම්බා තැඹු ජලය හෝ කොළ යුෂ බහුලව භාවිතා කරලා ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අර්සස් රෝගයට දියවැඩියාව පාලනය කිරීම සඳහා මේ නිදිකුම්බා ශාකයෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ වගේම මූත්‍රා බාධ සුව කිරීම සඳහා මූත්‍රා මාර්ගයේ ආශාදන දැවිල්ල මූත්‍රා ගල් ඇතිවීම ඒ වගේ ගොඩක් රෝගවලට මේ නිදිකුම්බා ශාකය පාවිච්චියට ගන්නවා. ඒ වගේම ශරීරයේ අභ්‍යන්තර පද්ධතීන් වල යහපත් බලපෑම ඇති කරන්න ස්නායු පද්ධතිය සංසුන් කිරීම සඳහා මෙන්න මේ නිදිකුම්බා ශාකයෙන් අපිට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ගොඩක් ස්තුතියි.